කස්ටමර් කෙනෙක්. අපි යාගෙනුත් අහලා බලමු. ඇත්තටම මගේ ඩෝනට් රසයිද? එයාට මොකද හිතෙන්නේ? ඒ විස්තර ටික. එන්නකො බලන්න අපි මගේ පොඩි කස්ටමර්ව බලන්න. ඉතින් ඔයාට මොකක්ද හිතෙන්නේ මගේ ඩෝනට් ගැන? කෑමද? රසයිද? ගොඩක් ඊයේ තාවනේ. හරි ඉතින් ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ? මේ ඩෝනට් එක ඇත්තටම රයි මම කාලා තියෙන්නේ ගහන එක තමයි. මම මේක දාපු කාලෙත් ආයෙත් පස්සෙන් ඉතින් ඔයාලා තාමත් ආවේ නැත්නම් ඩෝනට් එකක් කන්න ඉතින් ඔයාලට එන්න කියලා කියනවා. ඒ වගේම පොඩි බබෙකුට උනත් බය නැතුව කන්න දෙන්න පුළුවන්. මම හදන මගේ අතින්ම හදන මේ ඩෝනට්. ඉතින් මේ ඩෝනට් ඔක්කොම අදම හදන ඒවා. කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක්වත් ඇඟට අහිතකර කිසිම දෙයක් මේ ඩෝනට් වලට දාන්නේ නැහැ. ඔක්කොම ගෙදරම හදන මගේ අතින්ම හදන ඩෝනට්. ඉතින් එහෙනම් ඔයා තාමත් ආවේ නැත්නම් නයිවල මේ මගේ ස්වීට්නස් සර්කල් ඩෝනට් ෂොප් එකට මගේ ඩෝනට් ස්ටෝල් එකට ඉතින් එන්න කියලා ඔයගලන්ට ඔක්කොම ආරාධනා කරනවා. ඔයාගේ පොඩි බබාවත් එක්කගෙන එන්න බය නැතුව කන්න පුළුවන්. ඉතින් ඩෝනට් එකක් කන්න, හොට් චොක්ලට් එකක් ගන්න, කූල් චොක්ලට් එකක් ගන්න. එහෙමත් නැත්නම් චොක්ලට් බ්‍රවුනි එකක් ගන්න. ඉතින් අදම එන්න මගේ ස්වීට්නස් සර්කල් ඩෝනට් ස්ටෝල් එකට.